ආයිබෝවන් යාළුවෝ හැමෝටම. අද අපගේ නැවතුම් ස්ථානය වෙන්නේ දැතිගම කොටවෙහෙර. Ayubowan to everyone. Today we are going to Dadigama Kottawehera. කොළඹ නුවර මාර්ගයේ නෙළුම්දෙණිය හන්දියෙන් හැරී ගලපිටමඩ මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ යන විට මෙම කොටවෙහෙර අපිට හම්බ වෙනවා. Traveling in the Colombo Candy Road and turning in Nelumdeniya Junction and traveling in Galapitamada Road for 3 kilometers, you will find the ancient site. මීට අවුරුදු 1123කට පමණ පෙර ශ්‍රී ලංකාවේ සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැතිගම නම් ග්‍රාමයේ පින්වත් කුමරෙකු උපත ලැබුවා. මෙම කුමරු වර්ෂ 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රජකම් කරනු ලැබුවා. About 1123 years ago, the great Parakram Bahu was born in the Sabaragamu province in the Kyagal district in Dadigam. This king ruled Sri Lanka from 1153 to 1186. මුළු ශ්‍රී ලංකාවම එක්සේසත් කළ මෙතුමා ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය නගා සිටුවීමට අපරිමේය සේවයක් කළා. ඔබ මේ දකින්නේ ඒ මහා නරේන්ද්‍රයාණන් පළවන පරාක්‍රමබාහු රජතුමා නොහොත් මහා පරාක්‍රමබාහු රජතුමා උපන් ස්ථානය දැතිගම කොටවෙහෙර. This king has done a great service to the country, from uniting the whole country as one to improving the irrigation industry. And you can see this is where the great king was born, Dadigama Kottawehera. අහසින් වැටෙන එක් දිය බිඳුවක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට එක්වීමට ඉඩ නොදිය යුතුය යන ශ්‍රේෂ්ඨ කියමන මෙතුමා විසින් ප්‍රකාශ කරන ලද්දක්. පූතිගර සෑය නමිනුත් මෙම කොටවෙහෙර හඳුන්වනු ලබනවා. This is also called Poothigara Saya. දේවතා කොටු සහ පොත් කැරැල්ල රහිත දෑගබක් වශයෙන් තමයි මෙම කොටවෙහෙර දාගැබ නිර්මාණය කරලා තිබෙන්නේ.
ඒ අසලම පිහිටා තිබෙනවා කෞතුකාගාරය. මේ ඔබ දකින්නේ කෞතුකාගාරයට පිවිසීමේ දොරටුව. Nearby, there's a museum. This is the museum entrance. මෙම කොටවෙහෙර කැණීම් කිරීමේදී හමු වූ කෞතුක භාණ්ඩ මෙම කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. The ancient relics found from the stupa is shown here. මේ තියෙන්නේ. ඔව්. ඒ සිදුර සම්බන්ධයි කොඳුනාරටි කිට්ටුට නිකන් සිව් බටයක් තියෙනවා. නාලයක් තියෙන්නේ. බඩ කොඳුනාරටි කිට්ටුට නිකන් තියෙනවා. බඩ කුහරේ තියෙන සිස්ටර්. ඊට පස්සේ ඇතාගේ මැදින් තියෙන මුත්‍රා මාර්ගයක් පහළට එතන සිදුරක් තියෙනවා. ඊට පස්සේ මේ කකුල් හතර උඩට ආරවලා මේ සිදුරෙන් තෙල් දාපුවා මේ නාලේ හරහා ගිහිල්ලා බඩට පිරෙනවනේ. පිරෙනවා ඔව්. එහෙම දාලා මේ ලොකු තැටියට තෙල්ලන මහ තැටි. දාලා අතරගේ තැටි තිබ්බහම තැටියේ තෙල් වල කකුල් හතර එකට තෙල් වලින් ගෑවෙනවනේ. ඔව්.
අර සිදුර තියෙන කකුල අනිත් කකුල් තුනටදී නූලක් විතර කොටයි පොඩ්ඩක් ඉස්සිලා තියෙනවා. ඊට පස්සේ මේ ලොකු තැටියට පහන් තිර දෙක තුනක් දාලා පත්තු කරපුවාම ටිකක් වෙලා නම් ලොකු තැටිය තෙල් ටිකලා අඩු වෙනවනේ. අඩු වෙනකොට ඉස්සරම් පෑදෙන අර සිදුර තියෙන කොට කකුල. ඒක පොඩ්ඩක් ඉස්සිලා අන්දින. පෑදුනාට පස්සේ ඒකෙන් වටේ තියෙන වායුවයි තෙලුත් වෙලානේ. ඒක පීඩනයේ මේ කකුල දිගේ උඩට ඇවිල්ලා බඩේ තියෙන තෙලුත් එක ප්‍රෙෂර් එකක් ඇති කරලා වායුව පිට කරන්න කකුලේ යන වායුව පිට දෙන්න නැත්නම් මෙතන තියෙන මුත්‍රාමාර්ගයේ මුත්‍රා ගන්නවා වගේ තෙල් මුත්‍රා ගන්නවා තැටිමේ. එහෙම වෙලා ලොකු තැටියේ තෙල් වැඩි වෙලා මේ කකුල මට්ටම වැහුණාට පස්සේ වායුව කුට්ට එන්නේ එන්නේ නැහැ ඊට ආයෙ නවතින. පිරිපිරි අරක බඩේ තියෙන ටික ඉවර වෙනකන් තෙල් මේපත් වෙන්න පුළුවන්. කොටවෙහෙර කැනීම් කිරීමේදී ඇත් පහන් දෙකක් හමු වී තිබෙනවා. ඉන් එක ඇත් පහනක් කොළඹ කෞතුකාගාරයේ අනිත් ඇත් පහන මෙම දැඩිගම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. From the excavations, 2 elephant lamps were found here. One is displayed in the Colombo Museum and one is displayed in the Kottavehar Museum. මෙම ඇත් පහන් මහා පරාක්‍රම බාහු රජ සමයට ක්‍රිස්තු වර්ෂ 11 සහ 12 සියවස්වලට අයත් බවයි පැවසෙන්නේ. These elephant lamps were made in the time of the great Parakram Bahu king. වීඩියෝවේ සමාප්තිය සනිටුහන් කිරීමටයි අපගේ මේ සූදානම්. වීඩියෝව නැරඹූ ඔයාට ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් හමුවෙමු. Now we are going to end the video. Thank you for watching this video. Make sure to like and subscribe.